Getin කියලා කියන්නේ තවත් එක taxi application එකක් නෙමෙයි. Getin කියලා කියන්නේ ride sharing platform එකක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා car pooling application එකක් කියලා. එතකොට Getin එකේදී වෙන්නේ ප්‍රොෆෙෂනල් කෙනෙක් එයාගේ ගමනාන්තයේ සමහර වෙලාවට ඔෆිස් එකට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරයට යනවා වෙන්න පුළුවන්. ඒ කර්තව්‍යයට යන ගමන් තවත් පුද්ගලයෙකු වෙරිෆයිඩ් පර්සන් කෙනෙක් ඒ පාත් එකේ තැනකින් පික් කරලා අරගෙන එතනින් ඩ්‍රොප් කරනකොට ඩ්‍රොප් කරන එක තමයි ගෙටින් එකේ සරලම සංකල්පය වෙන්නේ. එතනදී වෙරිෆිකේෂන් එක ගැන ප්‍රශ්න කීපයක් ආවා. වෙරිෆිකේෂන් එකේදී අපි දේවල් කීපයක් කරනවා. එකක් කැප්ටන් වෙරිෆිකේෂන් එක කොහොමද වෙනවා අනෙක් platform වලට සමානව ඊට එක ස්ටෙප් එකක් ඉස්සරහට ගිහින් අපි පැසෙන්ජර් වෙරිෆිකේෂන් එකක් කරනවා. මොබයිල් නම්බර් එකේ ඉඳන් ඩෙන්ටිටි කාඩ් එකේ ඉඳන් ඊළඟට අපි සමහර අවස්ථාවලදී අපි ඒ පර්සන් එක්ක ඉන්ඩිවිජුවල් කෝල් එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේ එක ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව හැම රයිඩ් එකක්ම platform එකේ මොනිටර් වෙනවා. ඒතර ගෙටින් කියලා කියන්නේ තවත් එක රයිඩ් හේලින් ඇප්ලිකේෂන් එකක් නෙමෙයි. ඒක ලංකාවට අලුත් කාර් පූලින් ඇප්ලිකේෂන් එකක්. මගියාට හරි දවුලා. අපි කැප්ටන් කියලා හඳුන්වන්නේ අපේ සේවාව සපයන තමන්ගේ වාහනේ ෂෙයා කර ගන්න පොත්කල අපි කැප්ටන් විදිහට හඳුන්වන්නේ. එයාට හම්බෙන බෙනිෆිට් එකක් තමයි එයා කොහොමද යන මාර්ගයේ එයාගේ තියෙන ට්‍රැවල් කොස්ට් එක අඩු කර ගන්න පුළුවන් වෙනවා තවත් පුද්ගලයෙකු වාහනයට නම්වා ගැනීම. සහ එයාගේ වාහනේ ෂෙයාරින්ග් තියෙනවා ඩේලි එයා ට්‍රැවල් කරනකොට ඒක අඩු කර ගන්න පුළුවන්. පැසෙන්ජර් කෙනකින් අපි ගත්තොත් එහෙම ගෙටින් එක තනිකරම අපි ફોකස් කරලා තියෙන ඩේලි කමියුටින් වලට. ඒ කියන්නේ අපි මේ එක තැනකින් ඉඳන් තව තැනකට හදිසියෙ යන්න නෙමෙයි ගෙටින් ඇප්ලිකේෂන් එක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ බස් ෆෙයාරයකට වඩා පොඩි ප්‍රමාණයක වැඩිවීමක් තියෙයි. නමුත් ටැක්සි ඇප්ලිකේෂන් එකකට වඩා සෑහෙන අඩු කොස්ට් එකකට කම්ෆර්ටබලි යන්න කියන එක තමයි අපි ගෙටින් එක හරහා බලාපොරොත්තු වෙන්නේ. තවත් තරඟකාරී ආයතන දෙකක් තියෙනවා. දෙකක් සහ ප්‍රධානම දෙකක් තියෙනවා. ඒවත් එක්ක තරඟ කරන්න හැකියාවක් තියෙනවද කොහොමද මේ අභියෝගය බාර ගන්න පුළුවන්ද? එතන මෙහෙම දෙයක් තියෙනවා. අපි දැනට තියෙන රයිඩ් හේලින් ඇප්ලිකේෂන්ස් වලට ටැක්සි ඇප්ලිකේෂන්ස් වලට අපි කිසිම වෙලාවක අපේ මාකට් සෙග්මන්ට් එකයි ඒගොල්ලන්ගේ මාකට් සෙග්මන්ට් එකයි කම්ප්ලීට්ලි ඩිෆරන්ට්. මම අර කලින් කිව්වා වගේ අපි කේටර් කරන්නේ පැසෙන්ජර් අපි කේටර් කරන්නේ ප්‍රොෆෙෂනල්ස්ලා ඒගොල්ලන්ගේ පාත් එකේ යන ගමන් තවත් කෙනෙක්ව පික් කරන් ඩ්‍රොප් කරන් යනවා කියන කන්සෙප්ට් එකට මිසක් අපි ඩෙඩිකේටඩ් ඩ්‍රයිවර්ස්ලා ඇවිල්ලා ඒගොල්ලන්ගේ අර ජීවනෝපාය විදියට මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරනවා නෙමෙයි. එතකොට මේක ඇප්ලිකේෂන් දෙකක්. අපි මම උනත් ටැක්සි ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරයි මට හදිසි අවස්ථාවක් කොහෙට එක තැනකින් නම් තවත් තැනකට යන්න මම ටැක්සි ඇප්ලිකේෂන් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරයි. හැබැයි මම ගෙටින් එක පාවිච්චි කරයි මම හැමදාම උදේට වැඩට යන්න නම් මම ගෙටින් ඇප්ලිකේෂන් එක පාවිච්චි කරයි ආයි හවුස් එකට ගෙදර එන්න ගෙටින් ඇප්ලිකේෂන් එක පාවිච්චි කරයි. මොකද එකක් කොස්ට් එක අනිත් එක කම්ෆර්ට් කියන එක හේතු කරගෙන මොන දික් කරහද මේක බාගත කර ගැනීමට හැකියාව ලැබෙන්නේ සහ මේ කවදින්ද මේකට සක්‍රිය වෙන්නේ මේක ඇප් එක මොන මේ වලින්ද ගන්න හැකියාව තියෙන්නේ බාගත දැනට ගෙටින් ඇප්ලිකේෂන් එක ඔබ Android දුරකථනයකට ඩවුන්ලෝඩ් කරගන්නවා නම් ඔබට පුළුවන් Google Play Store එකට කියලා ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් අපි Apple දුරකථනයකට ඒක ඩවුන්ලෝඩ් කරනවා නම් Apple Store එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ මොහොතේ ඉඳන් එතකොට ඇක්ටිව් තත්ත්වය තියනවාද කවදින්ද ගෙටින් ඇප්ලිකේෂන් එක අද ෆුල් ලයිව් යනවා. නමුත් ඊළඟ සති කිහිපය ඇතුළත අපි ස්ටේජ් 1 විදිහට අපි හයිවේස් වල පාවිච්චි කරන වාහන වලට රයිඩ් ෂෙයාරින් එක පටන් ගන්නවා. ඊට පස්සට පස්සේ අපි ෆුල් ඇප්ලිකේෂන් එක කොළඹ ඒරියා එකට එනේබල් කරනවා. ඔබතුමාගේ නමයි තනතුරයි කොහොමද? නමයි තනතුරයි කොහොමද? මම ඉමල් පෙරේරා ෆවුන්ඩර් CEO ක්‍රෙඩිට් ප්‍රයිවට් ලිමිටඩ්.